අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලක්දිව ආගමනයත් සමගින් අපිට බෞද්ධ දර්ශනය ලැබුණා. ඒ බෞද්ධ දර්ශනය පමණක්ම නෙමේ අපිට සූසැට කුලයක කලා සංස්කෘතික උරුමයන් ඒ සමගම මේ ලක්දිවට ලැබුණා. ඉතින් ඒ උරුමයක අරුමය සොයා යන උරුමයක අරුමය ඡායාරූප ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා මේ ඉංග්‍රීය ඇවිදින මන්ත්‍රණ පරිශ්‍රයේ. ඉතින් ඒ ඡායාරූප ප්‍රදර්ශනයේ ප්‍රධානම ක්‍රියාකරුවා ඔහුගේ ඡායාරූප ප්‍රදර්ශනයයි මේ. අපිට සම්බන්ධ වෙලා ඉන්නවා මේ ඡායාරූප ප්‍රදර්ශනයේ අයිතිකරුවා අපේ නිරෝෂන් මහතා. ඉතින් මේ කරන වැඩේ ඉතාමත් වටිනා දෙයක්. අපේ උරුමයක අරුමය කියා දෙන්නට ඔබතුමන්ට ඇත්තටම ඇයි හිතුනේ? ඉතින් අපි බොහොම ප්‍රෞඩ ජාතියක් ඇත්තටම අපිට වසර දහස් ගානක ඉතිහාසයක් තියෙන ජාතියක්. ඉතින් මෑත කාලේ අපි දකින දේවල් සහ නිතකටන දේවල් අහන දේවල් අනුව අපේ උරුමය අපේ ආගමිකවත් බව අපි බොහොම මේ සහජීවණයෙන් සතුන්ට පවා ගෞරව කරපු බොහොම ප්‍රෞඩ ජාතියක් අපි. නමුත් අපි ලෝකයක් ඉදිරියේ බොහොම පිරිහුණු තත්ත්වයටපත් වීම ඇයි මෙහෙම උනේ කියන එක සහ අපි කොහොමද ඉන්දිය කියන එක පෙන්වන්න වගේම මේ අපේ මේ මහා මංගල්‍ය දෙකෙන් වෙසක් මංගල්‍ය සහ පොසොන් මංගල්‍ය ඇතුලේ එතකොට අපිට මේ අපේ උරුමය අපි අපේ සදැහැතියන්ට පෙන්වන්න තිබුණා නම් කියන හැඟීම මට ආවා. ඒත් එක්කම අපි ඉගෙනගත්ත දේවල් අනුව අපේ දැනුම අනුව සහ මගේ බොහොම කැමතිම දේ ඡායාරූප ගැනීම. ඉතින් ඒකේ මම කාලයක් තිස්සේ එකතු කරු මයි ලංකාවේ බොහොම වැදගත් බොහොම විශාල අති විශාල ඡායාරූප කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් මම තෝරාගත්ත ඡායාරූප 31ක් මේ එන පොසොන් කලාපයට එන සදැහැතියන්ගේ දර්ශනය පිණිස මම සකසලා තියෙනවා. ඉතින් මේකේ අදහස උනේ ඇත්තටම අපේ උරුමය මතක් කර දීම සහ මේව රැකගැනීම කියන පණිවිඩය මේ පොසොන් මාසේ ජනතාවට දෙන එක තමයි. ඔව්. ඒ උරුමය රැකගන්න එතුමන් මේ වගේ දෙයක් සංවිධානය කරනවා. ඉතින් මේ ඡායාරූප ප්‍රදර්ශනය අපිට ගත්තාම සාමාන්‍ය ඡායාරූප ප්‍රදර්ශනයකට වඩා මේ ඡායාරූප වල තියෙනවා හරි අමුතු සජීවී බවක්. ඉතින් අනික් ඡායාරූප ප්‍රදර්ශනයකට වඩා මේ ඡායාරූප ප්‍රදර්ශනය විශේෂ වෙන්නේ ඇයි? ගොඩක් ඡායාරූප ඉතින් අපි වනජීවි ඡායාරූප සහ දර්ශන මාධ්‍ය වාර්තා කරන ඡායාරූප ඒ වගේ අංග තියෙනවා. නමුත් මේ උරුමය ඡායාරූප ගත කරනවායි කියන්නේ බොහොම සංගමයෙන් ඒ වස්තුවට හානියක් නොවි ඒකේ මේ පුරා වස්තුවක ආගමික ස්ථානික තියෙන ඒ සිත නිවනදී රැකගෙන නිකාරි අභියෝගාත්මකයි අතර. මොකද මේ එහෙම ඡායාරූපයක් ගන්නවායි කියන එක බොහොම සැදැහැතියුන්ගේ අවසන තැන් සමහර තැන් වනගත බොහොම වන සතුන්ගෙන් ගැවසීගත් තැන් ඒත් එක්කම සමහර තැන් ළඟා වෙන්න බොහොම මහන්සියක් වේස මහන්සියක් ගන්න ඕනේ. මවත් නෑ හරියට. මොකද ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ඔය තියෙන බෞද්ධ ප්‍රමාණ වනගත වෙලා තින්නේ. ඉතින් ඒ වගේ මේ විශේෂ බව ඔබලටත් දැනෙනවා ඇත්තේ. මම හිතන්නේ දුර්ලභ බව සහ අනික ගොඩක් මම තියලා තියෙන ඡායාරූප ඔබලා නිතර දැකලා නැති ඒවා වෙන්නත් පුළුවන්. මේ ඒ නිසා ඔයගොල්ලන්ට එහෙම දෙයක් දැනෙනවා වෙන්න පුළුවන්. සහ මේ අපේ උරුමය කියන එක මොකද අපි අපේ මේ මුතුන් මිත්තන්ගේ නිර්මාණන ඉතින් ඒවා තියෙන මහන්සිය දාඩිය සූඳ සහ ලේ සූඳ අපිට දැනෙනවා වෙන්න පුළුවන් ඇත්තටම. අනිවාර්යයෙන්ම ඒ අතීත මුතුන් මිත්තන්ගේ දාඩිය මහන්සියෙන් ඒ ඔවුන්ගේ වෙහෙස මහන්සියෙන් තමයි අපි අද වෙනකොට මේ වගේ සංස්කෘතික උරුමයක් අපිට දායාද වෙලා තියෙන්නේ. ඉතින් මේ ඡායාරූප එකතුවේදී ඔබතුමන්ට විශේෂ ඡායාරූප විශේෂ මතකයන් තියෙන ඡායාරූප ඇති. එහෙම නේද? ඔව්. එහෙම ගත්තොත් ඇත්තටම අපි යමු අර රජකල ඡායාරූපයක. ඇත්තටම මමත් බොහොම කැමති ඡායාරූපයක් මේක. මොකද මේකෙන් පණිවිඩ කිහිපයක්ම දෙන්න පුළුවන් අපිට. මේ රජකල කියන ස්ථානයේ ලංකාවේ විශාලතම පුරාවිද්‍යා ස්ථානය. ඒකට අක්කර දහස් ගාණක් පුරා මේක පැතිරලා තිනවා. කිඹුලකේ හැඩයට ගත්ත ගල් පර්වතයක් මේ කේන්ද්‍ර කරගෙන ඇත්තටම මේකේ පුරාවස්තු විසිරලා තියෙනවා. එහි තියෙන චත්වලන කියන ලෙන තමයි මේ ඇත්තටම මේ උඹලා දකින්නේ. මේක ස්වභාවික ගල හාරලා ඇත්තටම වෙහසක් දරලා බොහොම නිර්මාණශීලී විදිහට මේ වගේ ලෙන් තව කීපයක්ම ලංකාවේ තියෙනවා. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිළිකුත්තුවෙත් මම දැකලා තියෙනවා සහ සිතුල්පව්වෙත් මේ වගේ ලෙන් තියෙනවා. එතකොට මේ විශේෂයෙන්ම මේ ඡායාරූපය තියන්න හේතුවක් තමයි අපේ දැන් මෑත කාලේ බොහොම දුර්වතයක් යනවා බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන එකත්. ඉතින් ඒක මේ ඇත්තටම සත්‍යයක් වුණා නම් අපිත් බොහොම මේ කැමති වෙනවා බුදුරජාණන් වහන්සේ ලාංකිකයෙක් වුණා නම්. නමුත් මේ රජගල තියෙන පර්වත
පූර්ව බ්‍රාහ්මී ලිපියක තියෙනවා "යේ ඉමදිප පටමය ඉඩිය අකතන ඉටිහත රජතුබ" කියලා. ඒ කියන්නේ මේ දිවිනේ සමුද්‍රිය පිණිස හෝ ඉර්ධියෙන් වැඩි මිහිඳු ඉටිය තෙරුන්ගේ සහ මහින්ද තෙරුන්ගේ තූපයයි කියලා. එතකොට මේ සෙල්ලිපියෙන්ම තහවුරු වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ මේ දිවයිනේ සමුද්‍රිය පිණිස පැමිණියා කියලා. ඇත්තටම මහින්දාගමනයේ ලංකාවට ලැබිච්ච මේ පොසොන් පොහොය දවසේ මේ ගැන කතා කරන්න ලැබිච්ච එකත් ඇත්තටම එක්තරා සිදුවීමක්. ඉතින් මේ සෙල්ලිපිය සාක්ෂියක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා කියන එකෙන්ම අපිට තේරෙනවා මිහිඳු මහරහතන් මේ බුදුරජාණන් වහන්සේ ලාංකිකෙක් නොවන වගේ. ඉතින් මේ ඒ වගේ මේ ඇත්තටම මේ විශේෂ ඡායාරූප ඇත්තටම කීපයක් තියෙනවා. මේ ඡායාරූප උනත් මේකත් මස්කෙලින් ඉඳන් බොහොම දුර ඉඳලා ශ්‍රීපාද ස්ථානයට ගත්ත ඡායාරූපයක්. ඉතින් ඒ වගේ ඡායාරූප කීපයක්ම මෙතන එකතු කරලා තිනවා දුර්ලභ ගණේවා. ඉතින් මේ වගේම අපි දැනගන්න කැමති මේ ඡායාරූප ගනිද්දී මම කිව්වා මේ ඡායාරූප වල තියෙනවා හරි සජීවී බවක්. ඉතින් ඔබතුමන් මේ ඡායාරූප සජීවී වෙන්න ඔබතුමන් මේ සම්බන්ධයෙන් විශේෂ උපකරණ භාවිතා කරාද? එහෙම නැත්නම් මේ ඡායාරූප ලබාගෙන භාවිතා කරපු උපකරණ මොනවද? ඒවයි අනිත් ඒවාට විශේෂයක් තියෙනවද? නෑ ඇත්තටම නෑ සාමාන්‍ය විදිහට මම නිකෝන් කැමරාව පාවිච්චි කරන්නේ. එතකොට මේ අර ලෙන් වල අපි ගිහලා දඹුලු ලෙන් විහාරයේ වේවා එහෙම මේ ඓතිහාසික සිතුවම් මෙහෙම දෙනක අපේ ෆ්ලෑෂ් පාවිච්චි නොකර අපි ගන්න ඡායාරූප. ඉතින් බොහොම සීදු මහන්සිලා ගොඩක් මහන්සිලා තමයි ඇත්තටම මේ ඡායාරූපය මේ තත්තර ගන්න. ඉතින් සමහර තැන්වල පැය එකමාර දෙක තුන මොකද මිනිස්සු අයින් වෙනකන් ඉන්නත් බෑ. ඇත්තටම ලංකාවේ මම දැකලා තියෙනවා බොහොත් විදේශිකයෝ නම් බොහොම ඡායාරූපයක් ගනිද්දි මොකද ඡායාරූප ශිල්පය කියන එකත් ඇත්තටම ලෝකේ පිළිගත්ත මේ ඇත්තටම ශිල්පයක් ඇටියෙ. මොකද ලංකාවේට එච්චර අවබෝධයක් නැහැ. අපි බොහොම දුර්ලභ ඡායාරූපයක් ගනිද්දි පැනලා යනවා. ඔයගොල්ලන්ට උනත් වෙන්නේ නැතුව ඔයගොල්ලෝ උත්තිය කරගෙන යද්දිත් නමුත් විදේශිකෙක් මම දැකලා නැහැ. ඇත්තටම අපි ඡායාරූපයක් ගනිද්දි එහෙම පැදින්වත් ගමන් කරනවා. ඉතින් ඒ වගේ අභියෝග මැද්දේ මේ ගත්ත ඡායාරූප තියෙන. ඉතින් සමහර ඒවා මේ සමහර තැන් වලට ළඟා වෙන දවස් දෙක තුන යන තැන් තියෙනවා. ඒ තැන් වල බොහොම අමාරුවෙන් දැඳිලා සමහරලාට කැලේ ඇතුළම කෑම හදාගෙන කාලා එහෙම ගත්ත ඡායාරූපත් මේ අතර තියෙනවා. ඔව්. ඉතින් බොහොම වෙහෙසෙන් බොහොම මහන්සියෙන් දහදිය මහන්සියෙන් ගත් ඡායාරූප මේවා. ඉතින් ඔබතුමන්ගේ මේ ඉතිරි ඡායාරූප ගැනත් පුංචි විස්තරයක් කරන්න පුළුවන් නම් මේ නරඹන ප්‍රේක්ෂකයන්ට ඒක බොහොමත්ම වටීවි. මෙම ඡායාරූපයත් ඔබතුමා හරීම තැනදී යවුවේ. මේකත් මේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් සීගිරිය ආසන්නව තියෙන පහළ තල්කොටුවේ ඉඳලා මම ගත්ත ඡායාරූපයක්. මේ මගේ වම් පසින් මේ අපිට දිස්වන්නේ පිදුරංගල කියන පර්වතය. දකුණු පසින් අපි හැමෝම දන්න සීගිරිය. ඉතින් මම කියන්නේ දැන් මේ අපිට හොඳ තැනකට ආවේ මේ තුරු පැත්තට වෙන්න තියෙන මේ වෙනක ලංකාවිතා විශිෂ්ට ගණේ මැටි ප්‍රතිමාවක් තියෙනවා. ඉතින් ඒක අපේ ඇත්තටම නිදන් වලට ආස කරන උදවිය කඩා බිඳ දාලා ඉතින් එහෙම අපේ උරුමය ඇත්තටම විනාශ කරගෙන යන පිරිසකුත් ඉන්නවා. ඒත් එක්කම කුඩා දරුවන් ඉඳලා මම හැමෝටම යෝජනා කරන්න නිසා මේ උරුමය රැක ගන්න අපි හැමෝම ඇත්තටම එකතු වෙන්න ඕනේ. මොකද උරුමයක් නැති ජාතියක් කියන්නේ ලෝකේ ඇත්තටම ගෞරවයක් නැති ජාතියක්. නමුත් අපි අවුරුදු දහස් ගාණක් තිස්සේ ප්‍රෞಢ ඉඳපු ජාතියක්. මේ ජාතියේ තියෙන ඇත්තටම අපි මීට වඩා හිතපු මේගස් නොකපපු ඔය දවස් වලට මාළු අල්ලපු නැති එහෙම රජවරු අණ කරපු සෙල්ලිපි වලින් පවා අණ කරපු රටක ජීවත් වෙන ජාතියක්. ඉතින් ඒ ගණනටවත් අපි අපේ විනය හදාගෙන මේ ජීවත් වෙන්න ඇත්තටම පුරුදු වෙමු කියන යෝජනාව මම මේ වෙලාවේ හැමෝගෙම ඉල්ලනවා. අනිවාර්යෙන් ඒක ගොඩක් වටිනවා. මොකද අපේ රටේ තියෙන ඒ උරුමයන් අපි සුරකින්නට ඕනේ. ඉතින් ඒ වගේ තවත් විශේෂ ඡායාරූප මොනවද තියෙන්නේ? මෙම දකින්න ඡායාරූපයක් ඇත්තටම මේ මුදු මහ විහාරයේ ඡායාරූපයක්. මේ අක්කර මේ ප්‍රමාණිකම මේ විසිරිච්චි පුර නටමුන් තියෙන තැනක්. මේකේ කොටසක් වැල්ලෙන් ඇවිල්ලා තිනවා. තවත් කොටසක් ජනාවාසකරණය නිසා මේ පුරාවිද්‍යා භූමිය ආසන්නටම නිවාසකරණය මේ දැකලා ඇති මේ ඡායාරූපේ පවා වහලවල් පේනවා. ඉතින් මම කියන්නේ හැමෝටම ආරාධනා කරන ලාංකික උරුමය කියන්නේ සිංහල ජාතියට විතරක් අනන්‍ය වූ දෙයක් නෙමෙයි. මේක මුස්ලිම් වේවා දමිළ වේවා අපි දන්නවා යුද්ධ පෞගේ සමයේ පැවති යුද්ධ කාලේ ඇත්තටම මේ කොළහල ASCII බෞද්ධ උරුමය සෑහෙන ප්‍රමාණයක් විනාශ වුණා. එල්ලාවල මේදානම් දහම්දුරොත් බොහොම ආයාසයෙන් ඒ දවස්වල පරිශන කරමින් මේ සැඟවිය ගිය උතුරු නැගෙනහිර ඒ පුරාවස්තු ගැන හෙව්වා. ඉතින් ඒ උනන්දුව ටික ටික ජනතාව තුලත් ඇති වෙනවා නම් ඔය නිදන් මංකොල්ල කරුවන්ට සහ මේ ජනාවාසකරණය නිසා වෙන මේ පුරාවිද්‍යා විනාශය අපිට අවම කරගන්න පුළුවන්. තරුණ හැටියට මම ඕගොල්ලන්ටත් යෝජනා කරනවා. ඒකට දායක වෙන්න ඕගොල්ලෝ මේ කරන වැඩේත් අතර මම අගය කරනවා. මොකද අද කාලේ තරුණයෝ එළඹෙන්නේ මේ වගේ දේවල් වාර්තා කරන්න නෙමෙයි. ඕගොල්ලෝ සොයම්ම ඇවිල්ලා මට කතා කළේ. ඉතින් මේ වගේ තරුණ පරපුර බිහිවෙව ගැනත් මට ඇත්තටම සතුටක් තියෙනවා. අනිවාර්යෙන්. ඒ වගේම අපිට මේ දක්නට ලැබෙනවා අපේ පසුපසින් මේ ශ්‍රී දළදා මාලිගාවේ සාමාන්‍යයෙන් අපිට දක්නට ලැබෙන ඡායාරූප වලට වඩා
තරමක් වෙනස් ඡායාරූපයක්. එහෙම නේද? ඒක මේ රජබීල පාරේ උඩ මේ රේස් පාක් එකක ඉඳලා ගත්ත ඡායාරූපයක් අතරම සාමාන්‍යයෙන් මේ නොදකපු කෙනෙක් ඉතින් ඩ්‍රෝන් එකකින් ගත්තා වගේ. අතරම මෙතනට ගියාට පස්සේ දල් පත්‍රිකුවේ වහලේ ඉඳලා දල්දා කරඬුව තැන්පත් වෙලා තියෙන මේ මන්දිරේ මේ රන් පියස්ස පවා අපිට දර්ශනය වෙනවා. මම යෝජනා කරන මේ උරුමය බලන්න ඕගොල්ලොත් ඇත්තටම මේ වගේ තැන් වලට යන්න ගිහලා වන්දනාමාන කරලා වැඳ පුදාගෙන අපේ උරුමය ගැන ඕගොල්ලොත් ඇත්තටම මේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන මේ තමන්ගේ ආගමික විඥානය වැඩි දියුණු කරගන්න කියන එක. මේ ඡායාරූපයත් ඇත්තටම මේ විශේෂ ඡායාරූපයක් ඔයගොල්ලෝ අපි ගොඩක් අය අපි මිහින්තලේ වඳිනවා ඇත්තටම. නමුත් කළුදීපකුන්ට ගිහිල්ලා ඇත්තේ බොහොම අතලොස්සක්. ඇත්තටම යන ලංකාවේ වනගත ආරාම පරිශ්‍රයක් කොහොමද තිබුණේ? විසුණු වහන්සේලා ඒවක තමන්ගේ ඇත්තටම මේ ආධ්‍යාත්මික මේ ඥානය වර්ධනය කරගන්න කොහොමද ඇත්තටම සිත දියුණු කරගන්න පරිසරය යොදාගත්තේ කියන එකට හොඳ උදාහරණයක් රිටිකල වගේම මේ කළුදීපකුණ කියන තැනත් කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ වැඩ සිටපු ස්ථානයක් ඇටියට මේක පුරාවිද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙනවා. ඉතින් බොහොම වටිනා කියන තැනක් දැන්ට ලංකාවේ ඉතුරුලා තියෙන මේ ශෛලමයම 100%ම ගලින් කරපු ගල් උළුවහු සහිත ගල් කුටියක් පුළුවන් හැමෝටම මම ආරාධනා කරනවා මේ වගේ තැන් වලට දුර්ලභ තැන් වලට හොයාගෙන ගිහිල්ලා හරි බලන්න සහ ඒවා ආරක්ෂා කරන්න උනන්දු වෙන්න. ඒ වගේම අපට දක්නට ලැබෙනවා බිතුසිතුමක් මේ බිතුසිතුම ගැන. මම හිතන්නේ ඔබතුමාට කියන්න විශේෂ දෙයක් ඇති. ඇත්තරම මේ අපේ උරුමයටම අදාළ කොටස තමයි අපේ බිතුසිතුවම් කියන්නේ. ඉතින් විහාර සිතුවම් වලින් නෙමක බලාපොරොත්තු උනේ ජනතාවට සදැහැතියන්ට තමන්ගේ ආගමික ඒවක පැවැත්ම අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජි සමයන් වලදී ආගම ප්‍රචාරය කර ගැනීමට යම් ගැටලු වෙනවා. ඉතින් විහාරස්ථාන තමයි ඒවට අභිබවා මේ බුද්ධ ආගම පතුරවන්න ඇත්තම කේන්ද්‍ර උනේ. ඒ වගේ තැන්වල ජාතක කතා සහ අපේ ශාසන වංශ කතාව අපේ මේ ඉතිහාස කතාව සිතුවම් වලට නගලා තියෙනවා. ඉතින් මේ අඛණ්ඩ කතන මාධ්‍යෙන් නිරූපණය වෙච්චි මහනුවරගේ සමයේ එතකොට ප්‍රාදේශීය චිත්‍ර ශෛලීන් බිහි වුණා. දකුණු පළාතේ විශේෂ ඒ වගේ මේ බිහි වෙච්ච තැනක් තමයි මිරිස් ආසන්නයේ තියෙන වෙහෙරගල්ලේ සමුද්‍රගිරි විහාරය. ඉතින් මේ විහාරස්ථානයේ බොහොම වටිනා ඓතිහාසික සිතුවම් රසක් සහ පිළිම රසක් තියෙනවා. ඉතින් මේක මම මේ නෝර්වේගයට අයති ඒකෙන් බිඳුණු නමුත් අපේ මේ උප චිත්‍ර කලාවක් හැටියට දකින්න පුළුවන් ලක්ෂණ සහිත චිත්‍රයක කොටසක් තමයි මම මේ මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ. ගරාඬුවේ දෝ ශිල්පියා ආදීන් ශිල්පීන් තමයි මේ විහාරස්ථානයේ සිතුවම් කරලා තියෙන්නේ. අතටත් සජීවීව ජීවමානව බොහොම ආරක්ෂිතව චිත්‍ර දැක ගන්න පුළුවන් තැනක් ඔයගොල්ලෝ ගියොත් මිරිස්සේ තල්මස්සු බලනවා වගේම වෙහෙරගල්ලේ සමුද්‍රගිරි විහාරයටත් ගොඩ වෙලා මේ අපේ උරුමය කොහොමද තිබුණේ කියලා බලන්න මම ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම මම හිතනවා මේ අපට දක්නට ලැබෙන චිත්‍ර අතරින් තවත් විශේෂ චිත්‍ර ඔබතුමාට විස්තර කරන්න ඇති කියලා. මේ ඡායාරූපයත් මම හෝඩන් තැන්නේදී ගත්ත ඡායාරූපයක්. මේක අවුරුදු 4කට විතර කලින් ඉහතදී ගත්ත ඡායාරූපයක්. බොහොම පැහැදිලිව කිලෝමීටර් ගාණක් දුරට ශ්‍රීපදස්ථානයේ දර්ශනය වුණා එදා. මේක එක මොහොතකින් නැවත මීදුමෙන් වැහිලා දර්ශනෙන් මේ පිටමං වුණා. ඉතින් මේ ඡායාරූපකරණය කියන එකත් බොහොම මේ වාසනාවන්ත වෙන්න ඕනේ. අත්‍තරම ඡායාරූප සිටි වනජීවි ඡායාරූප ගන්නවා වගේම පරිසර මේ තත්ත්වයන් යටතේ බොහොම ඉක්මනින් අපි සූදානම් වෙන්න ඕනේ. ඒ අදාළ දර්ශනය මොකද එක මොහොතකින් නැවත නැති වෙන්න පුළුවන්. ඒ වගේ ඇත්තකින් මටත් එහෙම මගහැරවත් එකම සෑහෙන තියෙනවා ජීවිතේ. මේ වටිනා දර්ශනය මට මේ කරගන්න හැකි වුණේ කඩිනමින් වටපිට අවධානයෙන් අපි ගිහිල්ලා පරිසරය ගැන තේරුම් අරගෙන බලාකුළු ආදී ගමන් කරන්න පැත්ත හොයාගෙන මේ ඡායාරූපෙට සූදානම් වෙච්ච නිසා. අනිවාර්යෙන්ම ඡායාරූපකරණයේදී හැකියාව වගේම වාසනා ගුණයත් මම හිතන්නේ ගොඩක් වටිනවා. ඉතින් මේ වගේම අපිට මෙතන දැක බලා ගන්න පුළුවන් 18 වන සියවසට අයත් තවත් සුවිශේෂී සිතුවමක්. දෙගල්දොරුව විහාරස්ථානය අපි හැමෝම දන්නවා කුණ්ඩසාලේ ආශ්‍රිතව ආසන්නව තියෙන අපේ මේ නෝර්වේගේ සිතුවම් කිව්වොත් අපිට අංක එකකින්ම වගේ මතක් වෙන ස්ථානයක් දෙගල්දොරුව විහාරය. බොහොම වටිනා කියන සිතුවම් රසක්ම රටට දායාද වන තැනක්. ඉතින් ඒ උරුමයත් අපි රැක ගන්න ඕනේ. මේ ඇතුලේ බොහොම අපේ නෝර්වේගේ ඇත්තටම සිතුවම් වල මොකද බහුතරයක් ගොඩාක් සිතුවම් අපිට දැන් අනුරාධපුරයේ ගත්තොත් බොහොම සිතුවම් තියෙන සීමිත ප්‍රමාණයක්. පොළොන්නරුවේත් එසේමයි. අනිත් යුගවලත් එසේමයි. නමුත් බොහොම මේ ජාතියක් ඇටියට ඉතිහාසයක් ඇටියට කතන්දරයක් අපිට ගොඩන් මේ තනිකර දැන් අනුරාධපුරයේ අපි ගොඩනගන්නේ 100ට වැඩි ප්‍රමාණයකින් මහා වංශය අදාළ කරගෙන. ඊට පස්සේ සෙසු පුරාවිද්‍යා මූලාශ්‍ර සහ ජනශ්‍රුති. එතකොට නමුත් මේ නෝර්වේගේට චිත්‍ර පද්ධතිය පිරික්සීමෙන් අපිට මේ යටත් විජිත සමය සහ
සිවසෙන් මෙහා පැත්තට තියෙන ඉතිහාසය ඇත්තටම සිතුවම් බල්ලා සෑහෙන ප්‍රමාණයක් පුරාවිද්‍යා සාක්ෂියක් හැටියට ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේ පැවිදි ජන සිතුවිලි සංස්කෘතිය කොහොමද පැවතුනේ, අපේ ආගමට දීපු තැන කොහොමද, නුම් පැලඳුම් කොහොමද, තනිකර මේ ජන වංශ කතාවක්ම ගොඩනගා ගන්න පුළුවන් වාසනාවන්ත මේ අපසරයක් අපිට හදලා දෙනවා නූරියේ චිත්‍ර කියන එක. එතකොට මාර පරාජය චිත්‍රවලදී යම් විහාරස්ථානවල මේ ඉංග්‍රීසින්ට අයිති තුවක්කු අරන් ඉන්න මාර මේ රජවරු මේ මාර දෙවිවරු අපිට පෙන්වලා තියෙනවා. ඒවක්ක ඒගොල්ලෝ යටත් වෙච්ච තමන්ගේ ජාතියට එරෙහිව එන සුදු ජාතික දැක්කේ මාරෙක් ඇටියට. ඒකයි ඒක ඒ ජන සිතුවිල්ල තමයි ඒගොල්ලෝ ඒ වගේ නිරූපණය කළේ. ඉතින් ඒ වගේ බොහොම වටිනා කියන මේ සම්ප්‍රදායක් අපි රැකගත යුතු සම්ප්‍රදායක් තමයි නූරුගේ චිත්‍ර. නූරුගේ චිත්‍ර වලට මෑත කාලේ තියෙන ඇත්තටම දැන් ඒ කාලෙත් එක්ක බොහොම දැන් විනාශ මුඛයට වහලවල් හරියට පිළිසකර වෙලා නැතුව ඒ වගේ වතුර කාන්දු වීම සහ කපරාරු ඒ වගේ ආශ්‍රිතව සහ මේ මෑත කාලේ අපේ අයගේ ක්‍රියාකාරකම් බලපාලා තියෙනවා. ඒ නිසා මේවත් අපි රැකගත්තොත් අපිට අපේ මුතුන් මිත්තොත් අපිටත් ආශිර්වාද කරයි. මේවා රැක බලාගෙන මේ අපේ උරුමය රැකගත්ත ජනතාවක් හැටියට අපිටත් ගෞරව කරයි. ඔව්. ඒ වගේම අපිට මෙතන දැක බල ගන්න හැකියාව ලැබෙනවා. හිඳි පිළිමය, සැත පිළිමය සහ හිටි පිළිමය තුනම එක්තැන පවතින සුශේෂී ඡායාරූපයක්. ඔව්, පොළොන්නරුව ගල් විහාරේ. ඉතින් අපි බොහොම ගෞරව කරන, බොහොම ආදරය කරන ඓතිහාසික වශයෙන් ප්‍රතිමාකරණය සහ කැටයම් කලාව මේ බැලුවොත් අපිට මේ දුම්මල් කඩක් වගේ තියෙන තැනක් තමයි පොළොන්නරුව ගල් විහාරය කියන්නේ. මහා පරාක්‍රම බාහු රජුගේ නිර්මාණයක්. එතකොට මේක මේ ලෙන් හාරලා ස්වභාවික ලෙන තුල පිළිම නෙලලා තියෙනවා, සිතුවම් ඇඳලා තියෙනවා. ඔබතුමාලා දැකලා නැතුව ඇති මේ හිඳි පිළිමේ වටේට ඇත්තටම මේ පොළොන්නරුවේට අයත් සිතුවම් අදටත් ශේෂව තියෙනවා. ඉතින් මේ ප්‍රතිමා ඇත්තටම අති විශිෂ්ට නිර්මාණ හැටියට මට හඳුන්වන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඉතින් අපි අද ඔබතුමන්ගෙන් අපේ සංස්කෘතිය පිළිබඳව, අපේ උරුමය පිළිබඳව, අපට මගහැරී කිය ඒ අතීතය පිළිබඳව බොහෝ දේ දැනගත්තා, ඉගෙන ගත්තා. ඉතින් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ අතීත උරුමය බිය කියන මේ වගේ කාලයක ඔබතුමන් කරන මේ ප්‍රදර්ශනය හුදෙක් ප්‍රදර්ශනයක් පමණක් නෙවෙයි. එය මහජනයාට සිදු කරන මහජන සේවයක් වගේම අතීත උරුමය සුරැකීම ඉතාමත් පින්බර කාර්යයක්. ඉතින් මේ පින්බර පොසොන් මාසයේ ඔබතුමන්ට මේ සිදු කළ මේ සේවයට ස්තුතිවන්ත වෙන ගමන්ම ඒ වගේමයි නැවත වතාවක් මේ වගේ සේවයක් කරන්න, මේ වගේ ප්‍රදර්ශනයක් යලිත් කරන්න ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසන් වශයෙන් ඔබතුමන්ට යම් කිසි කියන්න තියෙනවා නම් ඒකටයි මේ අවස්ථාව. ඔව්. දැන් ගල් විහාරේ ඡායාරූපය ගනිද්දිත් අර මට සිලුටු ගොඩු ගල් කොටසෙන් පේන්නේ පොළොන්නරුව කතිකාවත. ඒ කියන්නේ භික්ෂු විනය පිරිහිලා තියෙන අවධියක ශාසනය නිෂ්කණ්ඨ කරගන්න කොහොමද හැසිරුනේ කියන එක. දැන් මේ මෑත අවධියත් ඇත්තටම අපි කතා කළ යුතුද නොකළ යුතුද කියලා මට ඇත්තටම හරි අවබෝධයක් නැහැ. නමුත් ගොඩක් තැන්වල පිරිහීම් අපි දකිනවා. ඉතින් ඒක නොවිය යුතු දේවල් සමාජය තුළ වෙනවා. ඉතින් මම කාටවත් ඇඟිල්ල දික්වන්න සහ තුන් තැන් වලට ගරහන්න මගේ අදහසක් නැහැ. නමුත් ඇත්තටම නැවත කතිකාවත් මේ රටේ මෙවැනි භික්ෂුන් වහන්සේලාගේ විනය පිණිස හෝ එහෙම එන තැනකට මේ රටපත් නොවේවා කියන බලාපොරොත්තුව මගේ හිතේ තියෙනවා. මම සදැහැතියන්ටත් ආරාධනා කරන්නේ සමස්ත වික්ෂු සමාජයට උනත් අපි ගරහන්න මේ උතු වෙන්නේ පරිදි තැන් තියෙනවා. ඉතින් ඒ ගැනත් බොහොම උපේක්ෂාව සහගතව අපි විදරාගෙන මේ ශාසනය තව 2500ක් කල් අපි රැක ගන්න ඕනේ. තරුණය හැටියට මම ඕගොල්ලන්ටත් ඇත්තටම සුබ වතනවා සහ මට මගේ හිතට ආඩම්බරයක් ඇති වෙනවා. බොහොම මේ අද කාලේ මේ අපි දකින දේවල් වල හැටියට අනවශ්‍ය ජීවිතේට අනවශ්‍ය දේවල් පස්සෙන් යනවට වඩා මම වගේ මේ මහන්සියලා මේ කරන දේ ගැන ඔයගොල්ලෝ මෙච්චර වෙලාවක් වෙන් කළා මේ ගැන කටයුතු කරපු ගැනත් මගේ හිතේ මොකද ඒ කියන්නේ අපි මේ ගන්න උත්සාහයට ශක්තියක් වෙන පිරිස සමාජයෙන් තරුණයෝ ඉන්නවයි කියන එක ගැනත් මට ඇත්තටම සතුටු වෙනවා. ඕගොල්ලන්ටත් දිගු අනාගතයක් හොඳ වැඩ කරගෙන හොඳ පුරුෂයෙකුට මේ අපේ රටේ අභිමානය ලෝකෙට උස්සලා තියලා විශේෂයෙන්ම විශේෂ දෙයක් මගේ මේ තියෙන මගේ ජීවිතයේ අත්දැකීම් එක්ක අපේ රටට අර කවුද කියන වගේ අපි මේ බොහොම මැනිකක් කොට හිටගෙන જાතියක් වෙලා තිනවා. අසීමිත සම්පත් සහ අසීමිත උරුමයක් අසීමිත ආකර්ෂණයක් ලෝකෙම දිනාගත් රටක් වෙලා ඇයි අපි මෙතෙන්ට තල්ලුනේ කියන එක. ඉතින් මම හිතනවා මේ රට හදන්න තියෙන හොඳම තෝතැන්න තමා සංචාරක කර්මාන්තය. ඉතින් මේ ස්ථාන අපේ උරුමය බලන්න ඇත්තරම අපි අවධානයෙන් අපි ඔය සීගිරිය දඹුල්ල දල්දා මාලිගාව වගේ තැන් වලට ගියොත්
අපේ සිංහල ලාංකිකයන්ට වඩා බොහොම විනීතව ගරුසරුව සහ පුරාවස්තුවට හානියක් නොවන ගඩොල් බැම්මක් උඩින් ඇවිද නොයා බලන්න විදේශිකයෝ අපි දැකලා තියෙනවා. ඉතින් මේක පාකර් මහත්තයා වේවා බෙල් මහත්තයා වේවා මුල්ලිත පුරාවිද්‍යා කොමසාරිස්වරෝ පවා සුදු ජාතික ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ අනපනත් හදලා තියෙනවා. ඒගොල්ලෝ නීතිගෙන හැල්ලා තියෙනවා මේවා රැක ගන්න. ඉතින් මේ මෑත කාලේ හැටියට මම ඊතන විශ්වාස කරනවා මේ අපිත් මේ පුරුක් හැටියට මේවා රැක ගන්න ඇත්තටම අපි යොමු වෙන්න ඕනේ කියලා. ඉතින් මේ අපේ මේ රට හදනවා නම් ඇත්තටම සංචාරක කර්මාන්තය හොඳම තැන කියලා මගේ විශ්වාසය තියෙනවා. මොකද ෂෙයා නොවන දෙයක් කවදාවත්. අපි කොච්චර අපි ගිහිල්ලා රූමස් වල බැලුවත් කොච්චර උණු වටුනේ ඇවිල්ලා සුදු ජාතික ස්නානය කළත් කවදාවත් ඉන්දියන් සාගරයේ හිඳෙන්නේ නැහැ. නමුත් අපි ඉල්මනයිට් වේවා මැනික් වේවා ඕනේ ಖನಿಜ ද්‍රව්‍ය වේවා අපි බලාපොරොත්තු තියාගෙන තේ වේවා මේවා මේ පරිසරය සහ මේවක තියෙන අපසරිය හා වටිනාකම් අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ සංචාරක ආකර්ෂණය කියන එක මේ මාකෝ පෝලෝගේ ඉඳන් එදා ඉඳලා මේ ලෝකයේ මේ මිනිස්සුන්ගේ මේ බොහොම මේ විනෝදවත් සහ හිත හදන මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ රටේ සම්පත් ටික හරියට ගොනු කරගෙන මම්මාවත් ටික හදාගෙන මිනිස්සුත් සංචාරකයන් සුදුසු පරිසරයක් හදලා දීලා අපි මේ සංචාරක කර්මාන්තේ මේ රට ඇත්තටම මම විශ්වාස කරනවා ගොඩ දාන්න පුළුවන් තායිලන්තය මාලදිව වෙනවා වගේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ රට ගොඩ දාන ගමන් අපි අපේ උරුමයනුත් රැකගනිමු කියලා මතක් කරන ගමන් ඔබතුමන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්.